සාදරයෙන් පිළිගන්නවා හැමෝම. අද අපි මේ කතා කරන්න යන්නේ අපේ ඇඟිලි තුඩු වගේ හැංගිලා තියෙන මාර රහසක් ගැන. නිකමට හිතන්නකෝ උදේ නැගිට වෙලාවේ ඉඳන් නිදාගන්නකම්ම අපි අපේ අත් දෙකෙන් කොච්චරනම් වැඩ කරනවද නේද? ඒත් මේ පුංචි ඇඟිලි පහත මේ තරම් දේවල් කරන්න පුරුවන් කොහොමද කියලා ඔයාලා කවදා හරි හිතලා තියෙනවද? එහෙනම් ලෑස්ති වෙන්න. අද මේ විස්තරය අහලා ඉවර වෙද්දී අපේ අත් දෙක ගැන ඔයාලට දැනෙන පුදුමේ තවත් වැඩි වෙයි සිකුරුයි. මේ අපූර්ව කතාව පටන් ගන්නේ ගමකින්. නිවාඩුවට ගමේ ගියාම සීයාලා අත්තම්මලා එක්ක එකතු වෙලා කතා අහන එක කොච්චර විනෝදයිද නේද? ඉතින් අපේ කතාවේ ඉන්න බින්දුටයි නංගිටයි එයාලගේ සීයා අපූර්ව ප්‍රහේලිකාවක් දුන්නා. ප්‍රශ්නේ මේකයි. අපේ අතේ තියෙන ඇඟිලි පහින් සැබෑම ලොක්ක කවුද? අපි හැමෝටම නායකයෙක් ඉන්නවා වගේ මේ ඇඟිලි පහටත් එහෙම නායකයෙක් ඉන්නවා වෙන්න පුරුවන්ද? අපිත් එකතු වෙලා බලමු සීයා අහපු මේ ප්‍රහේලිකාව විසඳන්න. මුලින්ම අපි අපේ කතාවේ වීරියෝ 5 දෙනා කවුද කියලා අඳුරගමු. මේ අර හරියට අපේ ඇඟිලි පවුලේ ඉන්න සුපිරි වීරියෝ කණ්ඩායමක් වගේ. බලන්න මහපටැඟිල්ල, දබරැඟිල්ල, මැදැඟිල්ල, වෙදැඟිල්ල, ඒ වගේම පුංචි සුලැඟිල්ල. මේ එක එක්කෙනාට තියෙන්නේ වෙනස්ම දක්ෂකම්. හරියට ඔයාලගේ පන්තියේ ඉන්න යාළුවෝ වගේ හැමෝම එක වගේ නැහැනේ. හැඩයත් වෙනස්, ප්‍රමාණයත් වෙනස්. ඒත් මේ ඔක්කොම එකතු වුණාම කරන්න පුළුවන් වැඩ දැක්කාම නම් ඇත්තම කට ඇරෙනවා. සියා බින්දුවට දුන්න අභියෝගය හරිම ලීසි වගේ පෙනුනට ඒක ඇත්තටම මාරම අමාරු එකක්. සියා කිව්වේ මහපටැඟිල්ල පාවිච්චි කරන්නේ නැතුව බිම තියෙන පුංචි පබළු වැටයක් අහුලන්න කියලා. ඔයාලා දැන්ම උත්සාහ කරලා බලන්නකෝ මහපටැඟිලි අනිත් පැත්තට නමලා අනිත් ඇඟිලි හතරෙන් විතරක් පෑනක් අල්ලන්න හරි මොන හරි ලියන්න හරි try කරලා බලන්න. කොච්චර අමාරුද? මහපටැඟිලි නැතුව මේ පුංචි වැඩේවත් කරන්න බෑ නේද? ඇයි දන්නවද එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි අපේ මහපටැඟිල්ලට විතරක් තියෙන අපූර්ව සුපිරි බලයක්. අතේ තියෙන අනික් හැම ඇඟිල්ලකම තුඩ ස්පර්ශ කරන්න පුනන හැකියාව තියෙන්නේ මේ මහපටැඟිල්ලට විතරමයි. හරියට අපි යාළුවෙකුට හරි හෙවත් ඕකේ ලකුණ පෙන්නනවා වගේ මහපටැඟිල්ලට පුරවන් අනිත් ඕනෑම ඇඟිල්ලක් ළඟට ලේසියෙන්ම නැමිලා යන්න. මේ නිදාසේ හැරෙන්න පුරන හැකියාව තමයි මහපටැඟිල්ලේ තියෙන ලොකුම රහස. දැන් අපි පොඩි විනෝදජනක ගණිත ගැටලුවක් විසඳමු. මේ අපූර්ව වැඩ කරන අපේ සම්පූර්ණ අත හැදිලා තියෙන පුංචි ඇට කැබලි කීයකින්ද කියලා දන්නවද? නිකමට හිතලා බලන්නකෝ. උත්තරේ තමයි ඇට කැබලි 27ක්. මේක හරිම පුදුමයි නේද? අපේ මේ පුංචි අත ඇතුලේ එකිනෙකට සම්බන්ධ වුණු පුංචි ඇට කැබලි 27ක්ම තියෙනවා කියලා හිතනකොටත් අදාහ ගන්න අමාරුයි. මේ 27න් හරියටම අපේ අල්ල මැද, ඒ කියන්නේ අතේ තියෙන රහසිගත බලකොටුවක් වගේ තැනක ආරක්ෂිතව හැංගිලා තිනවා ඇට කැබලි 13ක්. ඒක තමයි අපේ අතේ ශක්තිමත් පදනම වෙන්නේ. හරියට ලොකු ගෙයක් හදන්න ශක්තිමත් අත්තිවාරමක් දානවා වගේ අපි කරන හැම බර වැඩකටම ශක්ති දෙන්නේ අපේ අල්ල මැද තියෙන මේ ඇට කැබලි 13යි. ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක. අනිත් ඇඟිලි හතර දිහා බැලුවොත් ඒ හැම ඇඟිල්ලකම ඇට කැබලි 3 ගානේ තියෙනවා. ඒත් විශ්වාස කරන්න තමාරුයි අපේ ලොක්ක වෙන ඒ වගේම අපේ ප්‍රධානම සහායකයා වෙන මහපැටැඟිල්ලේ තියෙන ඇට කැබලි 2ක් විතරයි. අඩුවෙන් ඇට කැබලි තිබුණත් මේ මහපැටැඟිල්ල අපිට කොච්චරනම් උදව් කරනවද? ඇට කැබලි 2ක් විතරක් තිබුණට මොකද? අපේ එදිනදා ජීවිතේ ගොඩක්ම සියුම් සහ අමාරු වැඩ කරන්න මේ මහපැටැඟිල්ල නැතුවම බෑ. ඉස්කෝලේදී පෑනකින් ලස්සනට ලියන්න, පින්සලකින් චිත්‍ර අඳින්න, වතුර බෝතලයක මූඩිය තද වෙලා තියෙනකොට ඒක අරින්න මේ හැම දෙයකම අපිට ගොඩක්ම උදව් වෙන්නේ මේ මහපටැඟිල්ලයි. ගෙවත්තේ තියෙන වල් පැලයක් ගලවන්නත් එයාම තමයි ඕනේ. මේ පුංචි ඇඟිල්ල නැත්නම් අපේ දවස කොච්චර අමාරු වේද කියලා හිතලා බලන්නකෝ. මේ ඇඟිලි ගැන විද්‍යාවෙන් විතරක් නෙවෙයි ලස්සන කවිවලිනුත් කියවෙනවා. ලක්ෂාන්ත අතුකෝරළ මහතා ලියපු අපූර්ව කවියකින් අපේ මේ ඇඟිලි පවුල ගැන හරිම ලස්සන කතාවක් කියනවා. මේ කවිය හරියට අපේ ඇඟිලි වලට පණ දෙන අපූර්ව කතාවක් වගේ. අපි දැන් මේ කවියේ පේලියෙන් පේලියට ගිහින් බලමු අපේ ඇඟිලි වීරයේ 5 දෙනා ගැන මොනවද මේ කවියෙන් කියන්නේ කියලා. කවියේ පළවෙනි පේලියෙන් කියන්නේ දබරැඟිල්ල ගැනයි. දබරැඟිල්ල හරියට පන්තියේ ඉන්න නායකයා වගේ හැම දෙයකම ඉස්සරහට ඇවිත් පාර පෙන්වනවා. මොකක් හරි දෙයක් පෙන්වන්න ඕන වුණාම අපි ඉබේටම දික් කරන්නේ මේ දබරැඟිල්ල නේද? ඒක හරියට අපේ විශ්වාසවන්ත මග පෙන්වන්නෙක් වගේ හැමතිස්සෙම ඉස්සරහින්ම ඉන්නවා. ඊළඟට මැදැඟිල්ල. ඇඟිලි පවුලේ උසම කෙනා විදිහට එයා අතේ මැදින්ම හරිම ආඩම්බරෙන් ඉන්නවා. අතේ ඇඟිලි පහ දිහා බැලුවාම කැපිලා පේන තරමටම උසට ඉන්නේ මැදැඟිල්ලයි. හරියට පවුලේ ඉන්න ලොකු අයියා හරි අක්කා හරි වගේ මැදැඟිල්ල අනිත් ඇඟිලි මැද ආරක්ෂකයා වගේ හිටගෙන ඉන්න අපිට බලා ගන්න පුළුවන්.
ඊළඟට ඉන්නේ වෙද ඇඟිල්ල. මේ ඇඟිල්ලට තමයි ලස්සන මුදු පලනෙන්න වගේම පාරම්පරික බෙහෙත් ಜಾති ගන්න විශේෂ රාජකාරියක් ලැබිලා තියෙන්නේ. අතීතයේ ඉඳලම අපේ මුතුන් මිත්තෝ බෙහෙත් ගල්වනකොට මේ ඇඟිල්ල පාවිච්චි කරපු නිසයි ඒකට වෙද ඇඟිල්ල කියලා කියන්නේ. ඒ වගේම මංගල මුදුව පලනෙන්නෙත් මේ ඇඟිල්ලටම ගමයි. ඊළඟට ඉන්නේ අපේ සුල ඇඟිල්ල. පවුලේ බාලයා වගේ මේ පුංචි ඇඟිල්ල අනිත් හැමෝම පස්සෙන් සතුටින් යනවා. හරියට හැමතැනම යන පුංචි ලංගි හරි මල්ලි හරි වගේ. පුංචි උනත් එයාගෙත් ලොකු සහයෝගයක් අතට තියෙනවා. මොකද අත මිටමොලවද්දී සුල ඇඟිල්ලේ සහයෝගය නැත්තම් අතට කිසිම දෙයක් තදින් අල්ලගන්න බැහැ. ඒකනම් සහතිකයි. මේ කවියෙන් අපිට මතක් කරන වැදගත්ම දේ තමයි මේක. ඇට කැබලි දෙකක් විතරක් තියෙන අපේ ලොක්කා, ඒ කියන්නේ මහපට ඇඟිල්ල තමයි බර වැඩක් හරි සියුම් වැඩක් හරි කරද්දී ගොඩක්ම මහන්සි වෙන්නේ. අනිත් අයට වඩා අඩුවෙන් ඇට කැබලි තිබුණත් ප්‍රමාණයෙන් මහතට කොටට හිටියත් ඇත්තටම අපේ අතේ වැඩිපුරව වැඩ කරන්නේ මේ මහපට ඇඟිල්ල කියන එක දෙනවලට තේරෙනව නේද? හැබැයි මේ කවියේ තියෙන ලස්සනම කතාව ඒක නෙවෙයි. මහපට ඇඟිල්ල කොච්චර දක්ෂ වුණත් කොච්චර මහන්සි වුණත් තනියම කිසිම දෙයක් කරන්න බෑ. වැඩක් සාර්ථක වෙන්න නම් අනිත් ඇඟිලි හතරේම උදව් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ. මේක තමයි අපේ ඇඟිලි පවුලේ තියෙන ලොකුම රහස. එකෙක් දෙන තනි තනිව වැඩ කරනවට වඩා හැමෝම එකතු වුණාම තමයි නියම ශක්තියක් ලැබෙන්නේ. නිකමට හිතලා බලන්න අතකේ ඇඟිලි පහ අනිත් අතේ ඇඟිලි පහ එක්ක එකතු වුණාම මොකද වෙන්නේ කියලා. අත් දෙක එකට එකතු කරලා අපිට පුළුවන් ගෞරවයෙන් යුතුව ආයුබෝවන් කියලා කියන්න. අපේ සංස්කෘතියේ තියෙන මේ ලස්සනම සිරිතෙන් අනිත් අයට ආශිර්වාද කරනවා වගේම ලොකු ගෞරවයක් පෙන්වනවා. ඇඟිලි 10ක් එකතු වෙලා කරන මේ ආචාරය කොච්චර ලස්සනද? ඉතින් සියා බින්දුටයි නංගිටයි උගන්වන වැදගත්ම පාඩම මේකයි සමගය බලය වේ. අපේ ඇඟිලි තනියම ඉන්නවට වඩා ඔක්කොම එකතු වුණාම කොච්චර දේවල් කරන්න පුළුවන්ද? අද දවසේ අපි ඉගෙන ගන්න ලොකුම පණිවිඩය ඒකම තමයි. අපි කොච්චර දක්ෂ වුණත් අපි අනිත් අයත් එක්ක එකතු වෙලා වැඩ කරද්දී අපේ ශක්තිය දෙගුණ තිගුණ වෙනවා. අපේ ඇඟිලි දිගින් මහතින් එකිනෙකට වෙනස්. සමහර ඇඟිලි දිගයි, සමහර ඒවා කොටයි, සමහර ඒවා මහතයි, තවත් ඒවා කෙට්ටුයි. ඒ ඔක්කොම එකතු වුණාම හරිම ශක්තිමත්. ඒ වගේම තමයි අපෙත්. අපේ පෙනුම, අපේ දක්ෂකම් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒත් අපි මේ වෙනස්කම් එක්කම එකතු වෙලා කණ්ඩායමක් විදිහට වැඩ කරොත් අපිට ඕනෑම අමාරු දෙයක් ලේසියෙන්ම ජය ගන්න පුළුවන්. ඒකනම් ඉර හඳ වගේ විශ්වාසයි. එහෙනම් මේ අපූර්ව පාඩම ගැන හිතන ගමන් අදට අපි සමුගන්නවා. හැබැයි යන්න කලින් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. හෙට ඉස්කෝලේ ගියාම ඔයාලගේ පන්තියේ යාළුවෝ එක්ක එකතු වෙලා මේ ඇඟිලි පහ වගේම සමගියෙන් මොන වගේ ලොකු වැඩක්ද කරන්න පුළුවන්? පන්තිය ලස්සන කරන්නද? අමාරු පාඩමක් තේරුම් ගන්නද? එහෙමත් නැත්නම් ක්‍රීඩාවකින් දිනන්නද? ඒ ගැන හොඳට හිතලා බලන්න. මොකද අපි හැමෝම එකතු වුණොත් අපිට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ.